සාදරයෙන් පිළිගන්නවා හැමෝම අද මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝෙන් මම ඔයගලන්ට ගේන්නේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න 25ක්. ඉතින් මේක ප්‍රශ්නයකට උත්තර දෙන්න ඔයාලට තත්පර 5ක් ලැබෙන අතර හරියට දෙන එක් උත්තරයකට ලකුණු 4කුත් ලැබෙනවා. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. අංක 1. නිදහසේ පියා කවුද? ඔව් උත්තරය තමයි ඩී.එස්. සේනානායක මහතා. අංක 2. ලොව ප්‍රථම ගණන යන්ත්‍රය කුමක්ද? මේකට උත්තරය තමයි ඇබකසය. අංක 3. ඇමරිකාවේ අගනුවර කුමක්ද? උත්තරය තමයි වොෂින්ටන් ඩී.සී. අංක 4. ඔස්ට්‍රේලියාව දින ඇති ඔලිම්පික් පදක්කම් ගණන කීයද? ඔව් උත්තරය තමයි 610. අංක 5. ඒක පුද්ගල ආදායමට අනුව ලොව දුප්පත් රට කුමක්ද? උත්තරය තමයි දකුණු සුඩානය. අංක 6. රෝමියෝ සහ ජුලියට්හි රචකයා කවුද? මේකට උත්තරය තමයි විලියම් ෂේක්ස්පියර් මහතා. අංක 7. මේ අතරින් ඝනත්වය අධිකම ද්‍රව්‍ය කුමක්ද? උත්තරය තමයි ඔස්මියම්. අංක 8. ලොව ධනවත්ම පුද්ගලයා කවුද? මේකට උත්තරය තමයි ඉලොන් මස්ක්. අංක 9. ශ්‍රී ලංකාවේ දිගම ගඟ කුමක්ද? උත්තරය තමයි මහවැලි ගඟ. අංක 10. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ක්‍රීඩාව කුමක්ද? මේකට උත්තරය තමයි බේස්බෝල් ක්‍රීඩාව. අංක 11. අප්‍රිකා මහද්වීපයේ ඇති මුල් රටවල් ගණන කීයද? උත්තරය තමයි 54. අංක 12. බ්‍රසීලයේ ප්‍රධාන භාෂාව කුමක්ද? මේකට උත්තරය තමයි පෘතුගීසි භාෂාව. අංක 13. දෙවන ලෝක යුද්ධය අවසන් වූ වර්ෂය කුමක්ද? උත්තරය තමයි 1945 දී. අංක 14. ලොව උසම ගොඩනැගිල්ල කුමක්ද? ඔව් මේකට උත්තරය තමයි බර්ජ් ඛලීෆා කුළුණ. අංක 15. ජපානයේ ප්‍රධාන මුදල් ලේඛකයා කුමක්ද? උත්තරය තමයි යෙන්. අංක 16. ශ්‍රී ලංකාවේ ඇති දිස්ත්‍රික්ක ගණන කීයද? උත්තරය තමයි දිස්ත්‍රික්ක 25. අංක 17. විද්‍යාවේ පියා කවුද? උත්තරය තමයි ගැලීලියෝ ගැලිලී. අංක 18. ලොව විශාලතම දූපත කුමක්ද? උත්තරය තමයි ග්‍රීන්ලන්තය. අංක 19. YouTube ආරම්භ වූ වසර කුමක්ද? ඔව් මේකට උත්තරය තමයි 2005 වර්ෂය. අංක 20. පෘථිවියේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කීයද? උත්තරය තමයි වර්ග කිලෝමීටර මිලියන 510. අංක 21. ලොව වර්ණාධිකම ජාතික කොඩිය සහිත රට කුමක්ද? උත්තරය තමයි බෙලිස් රාජ්‍ය. අංක 22. එක්සත් ජාතීන්ගේ සංගමය පිහිට වූ වසර කුමක්ද? උත්තරය තමයි 1945 දී. අංක 23. මෙහි පිළිතුර කුමක්ද? උත්තරය තමයි ඍණ 1. අංක 24. පාපන්දු කුසලාන වැඩිපුරම ලබා ඇති රට කුමක්ද?
උත්තරේ තමයි බ්‍රසීලය. අංක 25. ලොව ගැඹුරුම සාගරය කුමක්ද? උත්තරේ තමයි පැසිෆික් සාගරය. ඔන්න ඉතින් මේ වීඩියෝ එකේ අවසානයටත් අපි ආවා. ඉතින් මේ වීඩියෝ එක පිළිබඳ ඔබේ අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් තියෙනුන නරඹන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අද නම් මේ වීඩියෝ සමගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.